මතක තියාගන්න Excel වලදී අපි Excel එක පටන් ගන්න. එතකොට Excel වලදී මතක තියාගන්න ඕන කාරණාව තමයි මුල ඉඳලා මේක lesson එක හොඳට බලන්න. ඒ වගේම තමයි මුල ඉඳලා මේක අහගෙන යන්න. සිග්නල් ගැටලුවක් හරි වෙන මොනවා හරි පුද්ගලිකව ඔයාට තියෙන යම් කිසි හේතුවක් මත මොනවා හරි හේතුවක් මත යම් හේතුවකට ඔයාට මේ lesson එක මග ඇරෙනවා නම් මැදින් මැද ඔයා කැඩි කැඩි මේ lesson එකට සම්බන්ධ වෙනවා නම් මේ lesson එක ඉවර වෙලා පැය එකමාරක් වගේ කාලයක් තුල මේකේ ලින්ක් එක ඔයාට හම්බෙයි. ඊට පස්සේ සතියක කාලයක් තියෙනවා ස්ටඩි කරන්න. මොකද Excel කියලා කියන්නේ සමහර අයට ලේසි වුණාට සමහර අයට අමාරු දෙයක්. ඉතින් ඒ නිසා අපි මුල ඉඳලා පටන් ගමු Excel පාඩම අද දවසේ සාකච්ඡා කරගෙන යන්න, කතා කරගෙන යන්න. ඉතින් මේකෙදි මුලින්ම කියන්නේ අර කලින් කතා කරා වගේම කොහොමද ඔයාගේ කම්පියුටර් එකෙන් Excel ඕපන් කරන්නේ? ඒකට ඔයාගේ කම්පියුටර් එකේ Excel ඕපන් කරද්දී ඔයාට පුළුවන් මෙන්න මේ start එකට ගිහිල්ලා මේකේ තියෙනවා E අකුර ටයිප් කරොත් එහෙම කීබෝඩ් එකෙන් ඔයාට පුළුවන් බලා ගන්න කම්පියුටර් එක ඔයාට සර්ච් කරලා දෙනවා E අකුරෙන් යටතේ E අකුර යටතේ ඔයාගේ පරිගණකයේ මොනවද තියෙන්නේ කියන එක ගැන. එතකොට ඔයාට පුළුවන් බලා ගන්න මෙන්න මෙතන Excel පෙන්නනවා කොළ පාට අයිකන් එකක් තියෙන්නේ. මෙන්න මේ කොළ පාට අයිකන් එක තියෙන මෙන්න මේ Excel කියන කුඩුව එකපාරක් ක්ලික් කරොත් ඔයාට පුළුවන් හැකියාවක් තියෙනවා Excel application එක මෙන්න මේ විදිහට විවෘත කිරීමක් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට Excel පටන් ගන්න කලින් ඔයා දැනගෙන ඉන්න ඕන කාරණාව තමයි Excel භාවිතා කරලා ඔයාට මොනවද කරන්න පුළුවන් කියන කාරණාව. right? Excel භාවිතා කරලා ඔයාට කරන්න පුළුවන් දේ තමයි Excel භාවිතා කරන කෙනෙකුට Excel භාවිතා කරලා ඔයාගේ සියලුම ගණිතමය කටයුතු ටික කරගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක ඇවිල්ලා ඔයාගේ personal life එකේ එහෙම නැත්නම් පුද්ගලික ජීවිතයේ ගනුදෙනු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගිණුම් කටයුතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා වැඩ කරන තැනක ඔයාගේ ඔෆිස් එකේ ඔයා භාවිතා කරන ගිණුම් කටයුතු වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් කරගෙන යන්න ඔයාට මේ Excel භාවිතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි මේම දෙයක් තියෙනවා. Excel වල ඔයාට අමාරු පාර්ට් එකක් තියෙනවා. අමාරු පාර්ට් එක තියෙන්නේ ඔයා මේ සම්බන්ධව ඉගෙන ගද්දී ඔයාට මේ අමාරු කෑල්ල විදිහට එන්නේ මොකද දන්නවද? ඔයාට ගණන් සම්බන්ධව තියෙන අවබෝධය. ඒ කියන්නේ දැන් ක්ලාස් එකේදී මම Excel ගැන කියලා දෙනවා. මම ක්ලාස් එකේදී සමහර ගණන් හදන විදිය ගැන කියලා දෙනවා. හැබැයි මතක තියාගන්න Excel ගොඩක් ලේසි වෙන්නේ ගණන් සම්බන්ධව හොඳ අවබෝධයක් තියෙන කෙනෙකුට විතරයි. ඒකට හේතුව තමයි සරලව ගත්තොත් මේ හිතන්න. දැන් ඔයාට පුළුවන් නම් දැන් මම සරල උදාහරණයක් දෙන්නේ. ඔයාට පුළුවන් නම් 100ට ගාන හොයන්න. උදාහරණයක් විදිහට ගන්නොත් මෙහෙම ලක්ෂයක් පොලියට දෙනවා 100ට 20 පොලියට ලක්ෂයක් පොලියට දෙනවා 120යි පොලිය. දැන් ඔයා හොයන්න ඕනේ 100ට 20යි නම් ලක්ෂෙට කීයද? මේ සරල දෙයක් මම මේ කියන්නේ. දැන් ඔයාට හොයන්න පුළුවන් කියන්නකො. ඔයාට හොයන්න පුළුවන් නම් ඒ කියන්නේ Excel වලුත් ඔයාට ඕක ගැට ගහ ගන්න පුළුවන්. හැබැයි සමහර තැන්වලදී ඔයාට Excel වල ඔයා හිර වෙනවා. අපි හිතුව මේකවත් දන්නේ නැහැ කියලා. මේක ඔයාට අමාරුයි කියලා. මෙන්න මේ වගේ ගණන් ඔයාට අමාරුයි නම් Excel වලත් ඔයා යම් තැනකදී හිර වෙනවා. හැබැයි මතක තියාගන්න ඔයා හරියට දැන් එතකොට කෙනෙකුට ඉදින්න පුළුවන් මෙහෙම. එහෙනම් මං Excel ඉගෙනගෙන වැඩක් නැති වෙයිද දන්නේ. ඇයි? මට ගණන් බෑනේ. මට ගණන් බැරි නිසා මං Excel ඉගෙන ගන්න නැතුව හිටියනම් හරි එහෙනම් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම දෙයක්වත් නැහැ. ඔයා Excel පාර්ට් එක හරියට ඉගෙන ගත්තොත් ගණන් දන්න කෙනෙක්ගෙන් හරි ඒ ගාන හදන විදිය අහගෙන ඔයාට පුළුවන් Excel වලින් ඒ ගාන හදන්න. ඒ නිසා හොඳට Excel ටික පුරුදු වෙන්න. සෑම ගිණුම් කටයුත්තක්ම කරගෙන යද්දී ඔයාලට අවශ්‍ය කරන සියලුම ඔයාගේ ඔෆිස් එකේ වෙන්න පුළුවන්. ඔයාගේ පෞද්ගලික ජීවිතේ වෙන්න මේ හැම දෙයකටම ඔයාට මෙන්න මේ විදිහට Excel ටික වැදගත් වෙන නිසා ඔන්න අපි පටන් ගන්නවා Excel ටික කරගෙන යන්න. මේකෙත් අර වගේම තමයි ඔයා මෙතනින් සිලෙක්ට් කරගන්න ඕනේ මොකක්ද එනං blank workbook එකක්. ඔයා blank workbook එකක් මේකෙදි සිලෙක්ට් කරගන්නවා මෙන්න මේ විදිහට. blank workbook එකට ගියාම මේකේ මෙන්න මේ විදිහ දෙයක් තමයි ඔයාට ඉන්ටර්ෆේස් එක විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් Word වලට යනකොට ඔයාට හම්බෙන්නේ මොකද්ද? සුදු පාට කොලයක් තමයි හම්බෙන්නේ Word. හැබැයි මේකෙදි කොළ පාට ස්ක්‍රීන් එකක් ඔයාට තියෙන software එකේ දීලා තියෙන්නේ මේක හරියටම ඔයාගේ control පොත වගේ. ඔයාගේ control පොත විදිහට තමයි මේක ඔයාට දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ගණිතමය කටයුතු සිද්ධ කරගෙන යන්න දීලා තියෙන මෙන්න මේ Excel වල control පොතක වගේ කොට ඔයාට මේකේ දීලා තියෙනවා. දැන් අපි ඉස්සල්ලාම සූදානම් වෙන්නේ Excel අඳුර ගන්න. Excel වල තියෙන පොඩි කොටස් ටිකක් තියෙනවා. ඔයා ඒ ටික අඳුරගත්තොත් ඔයාට ලේසි වැඩ කරගෙන යන්න. අන්න ඒ නිසා අපි ඉස්සල්ලාම මොකද කරන්නේ? Excel අඳුරගනිමු කොහොමද Excel වලින් වැඩ කරගෙන යන්න මුලින්ම
ඒ අවශ්‍ය කරන කොටස් ටික මොනවද කියලා. මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ. මුලින්ම අපි දන්නවා අපි ටේබල් ටූල් එකක් කතා කරලා තියෙනවා නිතර. අපි ටේබල් ටූල් එක වර්ඩ් වල කතා කරා. ඉතින් ටේබල් එකක් වගේ තමයි පොඩි දෙයක් ඔයාලට දීලා තියෙන්නේ. දැන් ඔයාලට තියෙන මෙන්න මෙහෙම දෙයක් කරගන්න. මුලින්ම බලන්න මේකෙත් වගුවක වගේම පහළට තියෙනවා තීරු ටික. හරහට තියෙනවා පේලි ටික. තීරුත් තියෙනවා පේලිත් තියෙනවා. එතකොට තීරු ටික නම් කරලා තියෙනවා Excel වල කොහොමද දන්නවද? මෙන්න මේ විදිහට. මම ඔයාලට zoom කරලා පෙන්නන්නම් ස්ක්‍රීන් එකේ. එතකොට පොඩ්ඩක් idea එකක් ගන්න පුළුවන්. හොඳට zoom වුණාට පස්සේ. පේනවද තීරු? එහෙම නැත්නම් අපි කියනවා මේවට columns කියලා. columns නම් කරලා තියෙන්නේ හින්දු අරාබි ඉලක්කම් භාවිතා කරලාද? එහෙම නැත්නම් ඉංග්‍රීසි කැපිටල් අකුරු භාවිතා කරලාද? මොනවා භාවිතා කරලාද? ඉංග්‍රීසි කැපිටල් අකුරු භාවිතා කරනවා. ඒ කියන්නේ කොලම් එකක් කියන්නේ තීරුවක් කියන්නේ මෙන්න මෙහෙම පහළට. හරි? A B C ආදී වශයෙන් කොලම්ස් නම් කරලා තියෙනවා ඉංග්‍රීසි කැපිටල් අකුරු භාවිතා කරනවා. ඔයා හිතන විදියට මේකේ කොලම්ස් කීයක් විතර තියෙද? හිතන විදියට කොලම්ස් කීයක් විතර තියෙද? මේක ඇතුලේ තියෙනවා කොලම්ස්. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ඉංග්‍රීසි ඕඩි අකුරු 26යි නේ. එහෙනම් මේකේ ඇත්තේ කොලම්ස් 26යි කියලා. පොඩක් මෙන්න මේ පැත්තට ගිහිල්ලා බලමු ඇත්තටම 26යිද තියෙන්නේ කියලා. W X Y Z. එතකොට Z වලින් ඉවර වෙන්න එපා නේ. බලන්නකො. නෑ. එහෙම ඉවර වෙන්නේ ආයෙත් පටන් ගන්නව කොහමද? A කියලා පටන් ගන්නවා. A අකුරේ ඉඳලා Z අකුරට ගිහිල්ලා මෙයා ඊට පස්සේ පටන් ගන්නව කොහමද? A B කියලා. මේකත් ඉවර වුණා මෙයා පටන් ගන්නවා BA BB BC. මේ විදිහට දිගින් දිගටම ගිහිල්ලා මෙයා නැවත ආරම්භ කරනවා. ඒ අකුරු තුනකින් පටන් ගන්නවා මෙයා. අන්න ඒ නිසා දැන් මේක ගණන් කරන විදිය දැනට වාට ඕනේ නැහැ. නමුත් මතක තියාගන්න Excel වල තියෙනවා කොලම්ස් ඔක්කොම 16384ක ප්‍රමාණයක්. කොච්චරද? Excel වල කොලම්ස් තියෙනවා 16384ක්. ගණන් කරන්නේ කොහොමද කියන එක ගැන දැනට හිතන්න එපා. ගණන් කරන විදිහත් මම පස්සේ කියලා දෙන්නම්. මොකද දැන් A B C D E F කියනවා තියෙන කොහොමද ගණන් කරේ කියලා ගැටලුවක් එන්න පුළුවන් නේ. ගණන් කරන විදියක් පස්සේ කියලා දෙන්නම්. දැනට මතක තියාගන්න Excel වල කොලම්ස් තියෙනවා. කොලම්ස් නම් කරලා තියෙන්නේ කොහොමද? A B C D කියන ඉංග්‍රීසි කැපිටල් අකුරු භාවිතා කරනවා. කොලම්ස් ඔක්කොම තියෙනවා 16384ක ප්‍රමාණයක්. right? මේ තියෙන්නේ මොනවද? කොලම්ස්. ඊට පස්සේ අපි ගත්තොත් Excel වල තියෙන rows එහෙම නැත්නම් සිංහලෙන් කියනවා පේලි කියලා. Excel වල තියෙන පේලි එහෙම නැත්නම් Excel වල තියෙන rows නම් කරලා තියෙන්නේ හින්දු අරාබි ඉලක්කම් භාවිතා කරනවා. මොනවද? හින්දු අරාබි ඉලක්කම් භාවිතා කරනවා. හින්දු අරාබි ඉලක්කම් ගත්තොත් මේක එකේ ඉඳලා 2 3 4 5 ආදී වශයෙන් තියෙනවා. දැන් ඔයාලට හිතන්න පුළුවන් දෙන rows කීයක් තියෙද කියලා. columns නම් 16384යි. rows තියෙනවා මෙන්න මෙච්චරක්. කොච්චරද? 1048යි නෑ. තව එකක් එකතු කරනවා. තවත් එකක් එකතු කරනවා. දැන් කීයද? 1,48,576යි. Excel වල සම්පූර්ණයෙන්ම rows තියෙනවා කීයද? 1,48,576. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මෙච්චර කියලා. ඇත්තටම දසලක්ෂ ගණනක් ඇයි අපිට දීලා තියෙන්නේ? Excel මෙච්චර rows ගොඩක් අපිට දෙන්නේ, columns ගොඩක් අපිට දෙන්නේ අපිට අවශ්‍ය කරන යම් සමාගමකට යම් ආයතනයකට අවශ්‍ය කරන එයාගේ ගිණුම් කටයුතු එයාට වර්ෂ ගණනාවක් වුණත් එක දිගටම කන්ටිනියු කරගෙන යන්න පුළුවන් වෙන්න තමයි මෙයාලා මේක ඇතුලේ මෙච්චර ලොකු rows ප්‍රමාණයක් columns ප්‍රමාණයක් මේකට මේ විදිහට add කරලා දීලා තියෙන්නේ. එතකොට මේ columns ගානක් ඔයාලට rows ගානක් සැකරම් පොඩ්ඩක් බලා ගන්න පුළුවන් මේ මම මෙන්න මේම කන්ට්‍රෝල් එකත් එක පල්ලෙහාට තියෙන ඊතලයේ ප්‍රෙස් කරපුවාම අවසානම තියෙන රෝ එක මට පෙන්නනවා. මේ තියෙන්නේ 1,48,576යි. right මම ආපහු මුලට යනවා. right ඔන්න ඔය විදිහට මුලට මම ආපහු සැරයක් එනවා. එතකොට Excel වල columns සහ rows ඔයාට මෙහෙමයි දැන්. ඔයාට Excel වල columns කීයක් තියෙනවද rows කීයක් තියෙනවද කියන එක ලොකු අවබෝධයක් නැති වුණාට ගැටලුවක් නැහැ. හැබැයි ඔයාට මෙහෙම අවබෝධයක් තියෙන්න ඕනේ. columns නම් කරලා තියෙන්නේ capital ඉංග්‍රීසි අකුරු වලින්. rows නම් කරලා තියෙන්නේ හින්දු අරාබි ඉලක්කම් වලින්. එහෙනම් අපි ගත්තොත් එහෙම මෙතනදී
මෙන්න මේ විදිහට පහළට තියෙන්නේ columns හරහට තියෙන්නේ rows. පැහැදිලිනේ? right. එතකොට මේ column එකකුයි මේ පැත්තෙන් යන row එකයි දෙන්න එකට ඡේදනය වෙනකොට දෙන්න එකිනෙක මත යනකොට පුංචි කොටුවක් හැදෙනවා. මේ තියෙන්නේ කොටුව. මෙන්න මේ කොටුවට ඔය කොටුවක් වගේ මම වෙන් කරලා තියෙන්නේ. අන්න ඒ කොටුවට ගියාම ඔය කොටුවට අපි කියනවා මොකක් කියලාද? සෙල් එකක් කියලා. පුංචි කොටුවකට අපි කියනවා මොනවාද? සෙල් එකක් කියලා. කොලම් එකයි රෝ එකයි ඡේදනය වෙද්දී තමයි කොටුවක් හැදෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම මේ කොලම් එකයි රෝ එකයි දෙක ඡේදනය වෙද්දී හැදෙන පුංචි කොටුවට තමයි අපි කියන්නේ සෙල් එකක් කියලා. අපි කියනවා මේකට සෙල් එකක් කියලා. එතකොට අපි ගත්තොත් එහෙම ඔයාට හිතා ගන්න පුළුවන් සෙල් කොච්චරක් තියෙනවද කියලා. සෙල් ප්‍රමාණය ගණන් කරන්න ඕන නම් කොලම්ස් ගාන රෝස් ගානින් වැඩි කරන්න. හැබැයි ලොකු ඉලක්කමක් එනවා ගණන් කරලා ඔයාට පුළුවන් වෙයිද නැහැ කියව ගන්න. හරි. එතකොට Excel වලදී මෙන්න මෙහෙම තමයි ඊළඟ වැඩ කොටස වෙන්නේ. Excel පල්ලෙහාට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් sheet කීයක් තියෙන්නේ එකක් ඔයාට දෙනවා. ඉස්සර නම් sheet 3ක් දුන්නා. දැන් දෙන්නේ sheet කීයද? එකයි පටන් ගද්දි දෙන්නේ. ඔයාට තව sheet එකක් ඕන වුණොත් මෙතනින් add කරගන්න පුළුවන්. අපි ඒවා ඉස්සරහට කතා කරමු කොහොමද sheet එකක් ගන්න කියලා. ඒ වගේම තමයි මේ හැම සෙල් එකකටම දැන් අපි කොහොමද මේ පුංචි කොටුවක් සෙල් එකක් කියලා. මේ හැම සෙල් එකකටම යම් කිසි වූ අනන්‍යතාවයක් තියෙනවා. හැම සෙල් එකක්ම අඳුනා ගැනීම සඳහා භාවිතා කරන අනන්‍යතාවයක් තියෙනවා. ඒ අනන්‍යතාවය දැන් මේක සෙල් එකනේ. ඒ අනන්‍යතාවයට අපි කියනවා මොකද්ද? address එක කියලා. අපේ ගමේ ගෙවල් තියෙනවනේ. අපේ ගමේ තියෙන හැම ගෙදරකටම අංකයක් තියෙනවා. ඒ අංකෙන් තමයි ගෙදර අඳුරගන්නේ. ඒක තමයි ගෙදර address එක වෙන්නේ. අන්න ඒ වගේ ඔයාගේ Excel වල තියෙන හැම සෙල් එකකටම ලිපිනයක් තියෙනවා. ඒකට අපි කියනවා මොකද්ද? සෙල් address එක කියලා. කෝෂ ලිපිනය. සෙල් කියලා කියන්නේ කෝෂයක් කියන එක, address කියන්නේ ලිපිනය කියන එක. එතකොට කොහොමද මේ සෙල් address එක හැදෙන්නේ? මේ සෙල් address එක හැදෙන්නේ මෙන්න මෙහෙම. කොහොමද හැදෙන්නේ? කොලම් එකේ ඉංග්‍රීසි අකුර ඉස්සල්ලාම දාලා රෝ එකේ ඉලක්කම දෙවෙනියට දානවා. උදාහරණයක් විදිහට මම මෙන්න මෙතන ගිහින් ක්ලික් කරොත් මේ කොලම් එකේ ඉංග්‍රීසි අකුර ඇවිල්ලා C. මේ රෝ එකේ අපේ ඉලක්කම ඇවිල්ලා 3. එහෙනම් මේ සෙල් එකේ ඇඩ්‍රස් එක මොකද්ද? C3. C3. අපි යමුකෝ මෙතෙන්. මෙන්න මේ විදිහට. මෙතෙන් ගියොත් එහෙම මේකේ ඇඩ්‍රස් එක මොකද්ද? E කොලම් එකේ 7 වෙනි රෝ එක. එහෙනම් මේ සෙල් එකේ ඇඩ්‍රස් එක මොකද්ද? E7. එහෙම නැත්නම් E7 කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ගිහින් තව තැනක ක්ලික් කරනවා. බලන්න දැන් කොහමද? A2. එහෙනම් ලේසියනේ. හැබැයි මේ සෙල් ඇඩ්‍රස් එක ඔයා හැම වෙලාවෙම හදාගෙන ඉන්න ඕනේ නැහැ. ඇයි? ඔයා තැනක ක්ලික් කරපුවාම ඒ ක්ලික් කරන තැනට අදාළ සෙල් එකේ ඇඩ්‍රස් එක මෙන්න මෙතන ඔයාට පෙන්නනවා. කොහෙද පෙන්නන්නේ? මෙන්න මේ name box කියන තැන. right? ඔයාලට පේනවද මම mouse එක ගිහින් තියාගත්තාම මෙතන වැටෙනවා name box කියලා. වම් මත පැත්තේ උඩ කෙළවරේ තමයි තියෙන name box එක. එතන දැන් වැටෙනවා මොකද්ද? B4 කියලා පෙන්නනවා. එතන දැන් පෙන්නනවා B4 කියලා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඔයා යම් සෙල් එකක ගිහිල්ලා මෙන්න මේ විදිහට mouse එකෙන් ක්ලික් කරගත්තොත් එහෙම යම් සෙල් ඇඩ්‍රස් එකක් උඩට ගිහිල්ලා ඔයා mouse එකෙන් මෙන්න මේව ක්ලික් කරගත්තොත් ඒ ක්ලික් කරන සෙල් එකේ ඇඩ්‍රස් එක එයා ඔයාට ඉක්මනට එතනින් පෙන්නනවා. ඒ නිසා ඔයාට මේක හදා දෙන්න දෙයක් තියනවද? නෑ. ඔයාට හදා දෙන්න දෙයක් නෑ. ඔයාට ලේසියෙන් මතනින් බලා ගන්න පුළුවන් මොකක්ද සෙල් එකේ ඇඩ්‍රස් එක කියන කතාව. right? මෙන්න මෙතන තමයි ඔයාට සෙල් එකේ ඇඩ්‍රස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. right. මේ tool box එක පොඩ්ඩක් පැත්තකට ගමු. right? මෙන්න මෙතන මේ තියෙන්නේ මෙන්න මේක තමයි අපි කියන්නේ මොකද්ද? අපේ name box එක කියලා. එතකොට උතන තමයි ඔයාගේ සෙල් එකේ address එක පෙන්නන්නේ. right? ඒ නිසා මේකට කියනවා name box එක කියලා. අපේ කෝෂ ලිපිනේ පෙන්නන තැන. හරි. ඊළඟට අපි බලමු ඊළඟ කොටසට අපි යන්. ඊළඟ කොටස තමයි මේකෙදී right? අපි ගත්තොත් මෙන්න මේ විදිහට ඔයාගේ column සහ rows ගැන අපි කතා කරා, cell ගැන අපි කතා කරා, cell එකේ address එක ගැනත් අපි කතා කරා. අපි දැන් මේක මොන හරි දෙයක් type කරලා බලමු.
right කොහොමද ටයිප් කරන්නේ මේ කොටු ටික වැඩ කරගෙන යද්දි ඔයාට පොඩිවට නම් මෙන්න මේ වගේ ගොඩක් පොඩිවට වගේ තියෙනවා නම් මතක තියාගන්න පොඩිවට තිබ්බොත් ඔයාට වැඩ කරන්න අමාරු නිසා එයාලා ඔයාට දෙනවනේ zoom tool එක ඔයාගේ මතකයිනේ zoom tool එක කොහෙද තියෙන්නේ මේ තියෙන්නේ page එකේ යට ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ zoom tool එක කොහෙද තියෙන්නේ දකුණු අත පැත්තේ යට කෙළවරේ තියෙන ඔයාගේ zoom tool එක මෙන්න මේ zoom tool එකෙන් ඔයා මෙන්න මේ විදිහට ඔයාගේ page එක ඔයාට පේන විදිහට හොඳට zoom කරලා හදාගත්තට ගැටලුවක් වෙන්නේ නැහැ right හොඳට සෙල් ටික ඔයාට පැහැදිලිව පේන විදිහට හදාගන්න දැන් ඔයා මේක ඇතුලේ මොනවද දෙයක් ටයිප් කරලා බලන්න තමයි සූදානම් වෙන්නේ අපි බලමු දැන් ඔන්න අපි සෙල් එක දන්නවා රෝ එක දන්නවා කොලම් එක දන්නවා සෙල් එකේ ඇඩ්‍රස් එක කියන්නේ මොකක්ද කියන එක දන්නවා දැන් ටයිප් කරලා බලන්න බලමු ටයිප් කරලා කොහොමද මෙතන ටයිප් කරනවම මොකක් හරි නමක් right අපි හිතමු ටයිප් කරනවා කියලා check vision right මෙන්න මේ විදිහට ටයිප් කරනවා enter කරනවා තව නමක් ටයිප් කරනවා අපි හිතමු පොඩි අකුරු දෙකක් ටයිප් කරමු gm right අපි ඉලක්කමක් ටයිප් කරමු 1250 තව පොඩි ඉලක්කමක් 12 ඔයාලට පේනවද ඔයා අකුරු ටයිප් කරද්දී අකුරු ටික බැලන්ස් වෙන්නේ ඔයාගේ කොලම් එකේ කොයි පැත්තටද ඔයාගේ සෙල් එකේ කොයි පැත්තටද වම් අත පැත්තට අකුරු හැම වෙලාවෙම බර වෙන්නේ අකුරු හැම වෙලාවෙම පිටට වම් පැත්ත. හැබැයි ඔයාගේ ඉලක්කම් ඔයා ටයිප් කරන ඉලක්කම් ටික පිටන්නේ හැම වෙලාවෙම කොයි පැත්තටද? දකුණු අත පැත්තට. හරි? අර අකුරු ටයිප් වෙන්නේ වම් අත පැත්තට බරව දකුණු අත පැත්තට බරව ටයිප් වෙන ඔයාගේ ඉලක්කම් ටික ටයිප් කරන දේවල්. හරිද? ඔන්න ඔකත් උහුම මතක තියාගන්න. ඊට පස්සේ ඔයා හිතන්නකෝ ඔයා මේ ටයිප් කරපු එකක් උඩට මවුස් එක මෙන්න මෙහෙම ගිහිල්ලා ක්ලික් කරොත් ඔයාට පේනවා මේ ටයිප් කරපුවට මෙන්න මෙතනත් පෙන්නනවා. තව තැනක ටෙක් විෂන් කියලා පෙන්නනවා. ඔයා GM කියන එකට ක්ලික් කරොත් මෙතනත් GM කියලා පෙන්නනවා. ඔයා 1250 උඩ ක්ලික් කරොත් මෙයා 1250 මෙතනත් පෙන්නනවා. 12 කියලා පෙන්නුවොත් මෙතනත් 12 කියලා පෙන්නනවා. ඉතින් ටයිප් කරපු දෙයම පෙන්නන්න තරක් ආයෙ තියෙන්න ඕනද? නැහැ. ඒක තියෙන්නේ වෙන වැඩකට. right? හැබැයි ඔයා ටයිප් කරලා තියෙන හැමදේම එයා ඔතනදී පෙන්නනවා. හැබැයි අපි ඕකට කියන්නේ මොකද්ද? ෆෝමියුලා බා එක කියලා. අපි ඕකට කියනවා මොකද්ද? ෆෝමියුලා බා. ෆෝමියුලා එකක් කියලා කියන්නේ ෆෝමියුලා එකක් කියලා කියනවා අපි මොකටද? සමීකරණයක් කියන අදහස. ෆෝමියුලා එකක් කියලා කියන්නේ මොකද්ද? සමීකරණය කියන අදහස. එතකොට ඕකට කියන නම තමයි මොකද්ද? සමීකරණ තීරුව. අපි බලමු දැන් මෙයාට සමීකරණ තීරුව කියලා කියන්නේ කියලා. මෙන්න මේ නිසා. දැන් මෙහෙම හිතන්නකෝ. ඔයා Excel වල මොනවද කරනවා කියලා කිව්වේ? ගණන් හදනවා කියලා කිව්වේ. ඔයා Excel වල මොනවද කරන්නේ? ගණන් හදන එක. දැන් අපි Excel වල තියෙන කොටස් ටිකක් අඳුරගත්තනේ. දැන් අපි ගාණක් හදලා බලමුකෝ Excel වලින්. දැන් මෙහෙම හිතන්නකෝ. Excel වලින් ගණන් හදන්න පුළුවන් සාමාන්‍ය සරල අවස්ථාවන් මොනවද තියෙන්නේ? එකතු කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්, වැඩි කරන්න පුළුවන්, බෙදන්න පුළුවන්. එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම. දැන් සාමාන්‍යයෙන් කැල්කියුලේටර් එකක් භාවිතා කරනවා නම් ඔයා කැල්කියුලේටර් එකක් භාවිතා කරලා ඔයාට ඕනුනොත් එහෙම එකතු කිරීමක් අඩු කිරීමක් වැඩි කිරීමක් කරගන්න ඔයා කොහොමද කරන්නේ? අපි අනිත්‍යව පැත්තකින් තියමුකෝ නිකන් හිතන්නකෝ එකතු කරන විදිය ගැන. right. කොහොමද ඔයා එකතු කරන්නේ? මෙන්න මේවනේ. අපි ඕනනම් ගමුක කැල්කියුලේටර් එකක් අපි මෙන්න මේ විදිහට අපේ කම්පියුටර් එකේ තියෙන කැල්කියුලේටර් එක ඕපන් කරගමු. right. කැල්කියුලේටර් එකක් අපි ඕපන් කරගත්තොත් එහෙම ඔයාගේ කම්පියුටර් එකේ අපි අපේ කම්පියුටර් එකේ මෙන්න මෙහෙම කැල්කියුලේටර් එක ඕපන් කරනවා. right. ගාන හදන විදිහ බලන්න කැල්කියුලේටර් එක පාවිච්චි කරලා වැඩි එපා 100ට 100ක් එකතු කරන්න ඕනේ. කොහොමද? 100ට 100ක් එකතු කරන්න ඕනේ. කොහොමද එකතු කරන්නේ කියලා බලමු. දැන් කොහොමද කැල්කියුලේටර් එකේ ගහන්නේ? 100 එකතු කිරීම 100. 100 එකතු කිරීම 100. කැල්කියුලේටර් එකේ ගහන විදිය. ඔයාලා කැල්කියුලේටර් පාවිච්චි කරනවා. ෆෝන් එකේ කැල්කියුලේටර් කොන වෙලාවක පාවිච්චි කරන ගොඩක් අය. 100 එකතු කිරීම 100. දැන් ඔයා 100 එකතු කිරීම 100 කියලා ගැහුවාම උත්තරයක් වාට හම්බෙනවද? උත්තරේ හම්බෙන්නේ නැහැ. උත්තරේ හම්බෙන්න නම් ඔයා මොකද කරන්න ඕනේ? සමාන ලකුණක් තියෙනවනේ මේකේ දීලා. මෙන්න මේ equal mark එක සමාන ලකුණට කියනවා මොකද්ද? equal. එහෙනම් මෙන්න මේ equal mark එක ඔයා මෙන්න මේව ක්ලික් කරොත් ඔයාට උත්තරයක් හම්බෙනවා කීයද? 200යි කියලා. එහෙනම් කොහොමද කැල්කියුලේටර් එකෙන් ගණන් හදන්නේ? අදාළ ගාන අවශ්‍ය ගණිත කර්මය අවශ්‍ය කරන ඉතුරු ගාන. මේ ගණන් දෙක දීලා දෙකට වඩා දෙන්න පුළුවන් කියලා දන්නවනේ. දුන්නා. හැබැයි අවසාන උත්තරේ ගන්න ඕන නම් මොකද කරන්න ඕන? ඔයා සමාන ලකුණු දෙන්න ඕනේ. equal mark එක දෙන්න ඕනේ. but Excel වලටත් යම් බලන්න මේ විදිහට ගාන හදන්න. මෙන්න Excel වල අපි ගාන හදනවා බලමු. සමාන ලකුණක් දුන්නා. sorry 100 කියලා ටයිප් කරා. එකතු කිරීමේ ලකුණු දුන්නා. 100 ටයිප් කරා. සමාන ලකුණක් ගැහුවා. right. සමාන ලකුණක් ටයිප් කරා. දැන් කොහොමද බලන්න වෙලා තියෙන්නේ?
100 එකතු කිරීම 100 සමානයි. අපි අර කැල්කියුලේටර් එකකදී අපි හදන විදිය තියෙනවනේ. ඒ විදියට දුන්නට උත්තරේ හම්බෙන්නේ නැහැ. එහෙම උත්තරේ Excel බාරගන්නේ නැහැ. එහෙනම් කොහොමද කරන්නේ? Excel වලට ඔයා ටයිප් කරා කියන්නකො මෙහෙම 100 එකතු කිරීම 100. දැන් එන්ටර් බටන් එක ඔබනවා. උත්තරයක් වෙන්නවද? නැහැ. එහෙනම් Excel එක සමීකරණයක් කියලා අයිඩෙන්ටිෆයි කරගන්න. එයා ඒක සමීකරණයක් කියලා දැනගන්නේ ඔයා මොන ලකුණ පටන් ගත්තොත්ද දීලා සමාන ලකුණ දීලා පටන් ගත්තොත්. හරිද? ඒ නිසා ඔයා හදනවා නම් Excel සමීකරණයක් ඔයා හදනවා නම් Excel යම්කිසි ගාණක් ඒක පටන් ගන්න ඕනේ මොකද මොන ලකුණ දීලාද? සමාන ලකුණ දීලා. සමාන ලකුණ දුන්නොත් තමයි Excel පිළිගන්නේ මෙයා මේ හදන්නේ මොකද්ද? සමීකරණයක් කියන එක. ඔන්න දැන් දෙනවා 100 එකතු කිරීම 100. right? සමානයි 100 එකතු කිරීම 100. දැන් එන්න කරනවා. උත්තරේ කීයද? දැන් හම්බෙනවනේ 200ක් කියලා. ඇයි ඒ? පටන් ගත්තේ සමානෙන්. හැබැයි උදේ කීදී උත්තරයක් දුන්නේ නැහැ. මේ බලන්නකො අපි ෆෝමියුලා බා එකේ පෙන්නන විදිය. 100 එකතු කිරීම 100 ඒකම පෙන්නනවා. ඇයි? හේතුව තමයි සමීකරණයක් කියලා එයා දැනගන්නේ සමාන ලකුණු දුන්නොත් නේ. දැන් හිතන්න ඕක තව එකක් හදලා බලමු. මෙන්න බලන්න. සමානයි 1500 එකතු කිරීම 4556. දැන් එන්න කරනවා. උත්තරේ කීයද? 6056. ආයෙත් එකක් හදලා බලමු මෙහෙම. සමානයි 45 එකතු කිරීම 98 එකතු කිරීම 65 එකතු කිරීම 38 එකතු කිරීම 78 එකතු කිරීම 56 එකතු කිරීම 88 එකතු කිරීම 12 එකතු කිරීම 15 එකතු කිරීම 23 ඔන ටයිප් කරන්න යම් වෙලාවක් කියන්නේ. දැන් එන්ටර් බටන් එක ප්‍රෙස් කරලා බලමුද? උත්තරේ එන්න ගොඩක් වෙලා ගියාද? උත්තරේ එන්න ගොඩක් වෙලා යන්නේ නැහැ. තප්පරයක්වත් ඔයා එන්ටර් කරන සැනින් ඔයාට උත්තරේ හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා Excel ගණන් එකක් නෙවෙයි දෙකක් නෙවෙයි 100ක් නෙවෙයි 1000ක් දුන්නත් වෙලාව යන්නේ මොකේද? ඔයාට එන්ටර් කරන්න විතරයි සමීකරණ වලට අදාළ ඩේටා ටික. එයා උත්තරේ පටස් ගාලා දෙනවා. එහෙනම් මැෂින් එක ගොඩක් ස්පීඩ් කියන එක අපි දන්නවනේ. ඒ නිසා ඔයා Excel වලට අදාළ කරන සමීකරණ ටික දෙන්න යන වෙලාව විතරයි යන්නේ උත්තරය ඉක්මනට දෙනවා. හරි. දැන් අපි කතා කරගෙන හිටියනේ කලින් අර ෆෝමියුලා බා එකක් ගැන. දැන් මේ ෆෝමියුලා බා එකේ කතාවත් ඉවර කරමු කොහොමද? අපි කිව්වා යම් සමීකරණයක් යම් සෙල් එකක ටයිප් කරලා තියෙන දෙයක් වලට මවුස් එක අරගෙන ගියාම ෆෝමියුලා බා එකෙත් ඒක පෙන්නනවා. ඔන්න ටෙක්නිෂියන් කෙනෙකුට ගියා ටෙක්නිෂියන් කියලා පෙන්නනවා. GM කෙනෙකුට ගියා ඔන්න GM කියන එක පෙන්නනවා. CA එකතු කිරීම CA කියන එකට ගියා ඔන්න පෙන්නනවා. දැන් මේ 200 උඩට ගිහින් බලමු. ඔන්න බලන්නකෝ. දැන් 200 කියලා පෙන්නනවද? දැන් 200 කියලා පෙන්නන්නේ මොකද්ද පෙන්නන්නේ? සමානයි 100 එකතු කිරීම 100. 6056 උඩට ගියොත් එහෙම සමානයි 1500 එකතු කිරීම 4556. 510 උඩට ක්ලික් කරොත් මෙන්න අපි අර දුන්න ගණන් ටික. එහෙනම් මෙයා මේක ඇතුලේ මොකද්ද පෙන්නන්නේ? යම් පිළිතුරක් ලබා ගැනීම සඳහා අපි ඒකට භාවිතා කරලා තියෙන සමීකරණය මොකක්ද? අන්නේ සමීකරණයේ පෙන්වන තීරුව තමයි අපි කියන්නේ මොකද්ද? ෆෝමියුලා බා එහෙම නැත්නම් සමීකරණ තීරුව කියලා අපි කියන්නේ. එතකොට ඔයා මෙතන මේ උත්තරේ උඩ ක්ලික් කරොත් මේක උත්තරයක් කියලා සමහරව දන්නේ නැති වෙන්න පුළුවන්. මේක උඩ ක්ලික් කරපුවම එයා පෙන්වනවා මොකද්ද? මේක අරන් තියෙන්නේ 1500 4556ක් එකතු කරලා. right? අන්න ඒ නිසා තමයි අපි ඔබට කියන්නේ මොකද්ද? ෆෝමියුලා බා එක කියලා. ඔන්න ඒ කතාවත් හරි. දැන් ඔයාට මම කියපු විදිහට ඔයාට ගණන් හදන කතාව තේරුණා නේද? කොහොමද කරන්නේ? සමාන ලකුණක් දෙනවා. අදාළ ඉලක්කම දෙනවා. මොකක්ද ඔයාට කරන්න ඕන ගණිත කර්මය එකතු කරන්න නම් එකතු කිරීමේ ලකුණ දුන්නා. ඊළඟ එක දුන්නා. ආයෙත් තියෙනවා නම් ආයෙත් ඒ විදිහටම දීගෙන යන්න තමයි තියෙන්නේ මෙන්න මේ විදිහ. අවසානට වයන්ට කරපුවාම එයා උත්තරයක් ඔයාට මෙන්න මේ විදිහට දෙනවා. අපි හිතමු ඔයාට ඕන කරන්නේ එකතු කරන්න නෙවෙයි අඩු කරන්න කියලා. කොහොමද කරන්නේ නේද? සමානයි 45 අඩු කිරීම 5. දැන් එන්න කරනවා. උත්තරේ කීයද? 40යි. හරිනේ උත්තරේ? 40න් 5ක් අඩු කරනවා. මොකද්ද වෙනස් උනේ? එකතු කිරීම වෙනුවට භාවිතා කරා මොකද්ද? අඩු කිරීමේ ලකුණ. සමානයි 50 වැඩි කිරීම 5. සමානයි 50 වැඩි කිරීම 5. එන්න කරනවා. උත්තරේ 250යි වැඩි කරා.
සමානයි 785 බෙදීම 3 එන්ටර් කරා. උත්තරේ 261.667යි. පැහැදිලිද කියන එක? එතකොට අවශ්‍ය කරන්නේ ඔයා භාවිතා කරන ගණිත කර්මය මොකක්ද කියන කාරණාව විතරයි. හරිද? ඔයා භාවිතා කරන ගණිත කර්මය. right? අන්නේ ගණිත කර්මය ඔයාට පුළුවන් Excel වල මෙන්න මේ විදිහට දෙන්න. එතකොට කොහොමද දෙන්නේ? සමාන ලකුණක් ටයිප් කරනවා. සමාන ලකුණක් ටයිප් කරලා මේකේ හරි ඔයා දෙනවා 78 එකතු කිරීම 98 එකතු කිරීම 65 එකතු කිරීම 98 එකතු කිරීම 35 එකතු කිරීම 65 එන්ටර් කරනවා. සමානයි 25න් අඩු කරනවා 8ක්. සමානයි 56 වැඩි කරනවා 8න්. සමානයි 785 බෙදනවා 6න්. ලේසි වැඩි. right? ඔය විදිහට ඔයාලට පුළුවන් Excel වල යම් සමීකරණයක් හදාගන්න ලේසියෙන්ම ගණිත කර්ම භාවිතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි. දැන් ඔන්න අපි යනවා right? මෙන්න මේ විදිහට මම මේ ටික ඔක්කොම delete කරලා දාන්නම්. Excel වල delete කරන එකත් පොඩ්ඩක් අහගන්නකෝ. ඔයා Excel වල delete කරනවා නම් ඒ කියන්නේ මහනවා කියන එක දන්නවනේ delete කරනවා කියන එක. ඔයා Excel වල delete කරන්න ඕන මෙන්න මේව. ඉලක්කමක් හරි අකුරු ටිකක් හරි තියෙන තැනකදී ඔයාට අවශ්‍ය වුණොත් එimhe Excel වල delete කරන්න මතක තියාගන්න ඔයාගේ cell එක මෙන්න මේක නම් delete කරන්න click කරලා backspace වන්න ඕනේ නැහැ. ඔයා delete එක දෙන්න. delete. මැකිලා යනවා. select කළා මකනවා කියලා හිතනවා මේ තුනම මකන්න යන්නේ. backspace දෙන්න එපා. backspace දුන්නොත් මැකෙන්නේ පළවෙනි එක විතරයි. ඒ නිසා select කරලා මකන වෙලාවට ඔයා දෙන්නේ මොන key එකද? delete key එක. right? ඔයාට cell එක data enter කරන්න ඕන නම් double click කරන්න ඕනේ නැහැ. ඔයා මේකට click කරලා ඔයාට ඕන දේ type කරන්න. ඔයාට ඕන දේ type කරන්න. ඔයාට 656 එපා එතෙන් ඕන කරන්නේ 756 නම් ආයෙ delete කරන්න ඕනේ නැහැ. මේකට click කරා 756. පේනවද? අර ඔටෝමැටිකලි මොකද වෙන්නේ? මැකිලා අයින් වෙනවා. 989 නෙවෙයි ඕනේ. අකුරු ටික type කරන්න. එන්න කරන්න. අරක මැකින ඔටෝමැටිකලි. right? ඒ නිසා මගමක type කරන්න ඕනේ නැහැ. right. ඊට පස්සේ අපි යම් මෙහෙම තැනක වැඩකට. දැන් හිතන්නකෝ මෙහෙම අපි මේ වැඩේ පොඩ්ඩක් හොඳට plan කරගන්න. අපි මේ වැඩේ හොඳට කරගෙන යන්න. අපි type කරගමුකෝ mark sheet එකක්. සරල වැඩකින් පටන් ගමුකෝ. මොකද්ද mark sheet එකක් කියන්නේ? පන්තියක ළමයිගේ ලකුණු ටික එයාගේ exam එකෙන් පස්සේ ලකුණු ටික හම්බෙනවා. මෙන්න මේ ලකුණු ටික එකතුව ගන්න ඕනේ ටීචර්ට. මේ ලකුණු ටික එකතු කරගන්න අපි හදනවා මොකද්ද? Excel පාවිච්චි කරලා mark sheet එක. මොන බලන්න හදන විදිය ඉස්සල්ලාම මෙන්න මෙතන ගිහින් type කරගන්නවා මුලම තියලා. right? ඔය type කරගන්නේ A1 cell එකේ. A1 cell එකේ type කරනවා name. මතක තියාගන්න තාම මම ඔයාලට ගණන් හදන විදිය කියලා දුන්නේ නැහැ. තාම මම Excel අඳුන්වලා දුන්න විතරයි. ඔන්න දැන් අපිට පුළුවන් අඩු කරන්න, එකතු කරන්න, වැඩි කරන්න, බෙදන්න කොහොමද යන්නේ කියලා ඉගෙන ගන්න. ඒකේ පළවෙනි ස්ටෙප් එක තමයි මේ යන්නේ. හරිද? name කියලා type කරනවා. name කියලා type කරලා ඔයා මේකේ type කරනවා පල්ලෙහාට නම් කීපයක්. අපි type කරමු. අපි දෙමු මෙහෙම නිමල්, සුනිල්, ආයේෂා, සඳුන්, මනුල, සුදීර, නයන, අභිලාෂ්, අනුපම, right? තව එකක් type කරන්නම්. අත්තනායක. අත්තනායක කියලා type කරන්න. right. ඇයි මේ වගේ දීර්ඝ වචනයක් type කරේ කියලාත් මම කියන්නම්. දැන් ඔන්න ඔයා නම් ටික type කරලා මම පල්ලෙහාට type කරේ. ඇයි පල්ලෙහාට type කරේ? පල්ලෙහාට type කරද්දී ඔයාලට කරන්න තියෙන්නේ මේ type කරා enter කරා. type කරා enter කරා. type කරා enter කරා. කොහෙටද cursor කියන්නේ? ඊළඟ cell එකට ඊළඟ cell එකට ඊළඟ cell එකට automatically මාරු වෙනවා. ඉතින් ඔයාලා type කර කර enter කරන එක ලේසියි. type කරා enter කරා. type කරා enter කරා. පැහැදිලිනේ? right මම මේක select කළා මොකද දාන්න select කරලා delete button එක press කරා. දැන් ඔයාලට පේනවද ඔයා මේක type කරාම මේ අත්තනායක කියන එකේ මම type කරද්දී අත්තනායක කියලා මැදින් එම් අකුරක් type වෙනවා. දැන් මේ වචනේ වැරදීනේ. දැන් ඔයා මේක හදන්න කියලා ගිහිල්ලා ආයෙත් බැරි වෙලාවත් ඒ type කරොත් මොකද වෙන්නේ? වචනේ වැగిලා යනවා. හැබැයි ඔයාට මේ වචනේ මකන්න නැතුව පුළුවන් edit කරන්න. කොහොමද ඔයා edit කරන්නේ? cell එක තියෙන content එකක් cell එක තියෙන දෙයක් edit කරනවා නම් ඒ විතරක් ඔයා cell එකට double click එකක්. double click එකක් දීලා ඔයාට අවශ්‍ය තැනට ගිහිල්ලා එක්ක backspace කරන්න එක්ක එකතු කරන්න දෙයක් තියෙනවා එකතු කරන්න ඒ හැමදේම කරගන්න බලන්න අත්තනායක right දැන් එන්න කරන්න. okay දැන් තව ප්‍රශ්නයක් තියෙනවා.
අත්තනායක ටයිප් කරලා තියෙන්නේ A11. හැබැයි අත්තනායක ඉවර වෙලා තියෙන්නේ B11. තේරෙනවද ඔයාලට? හැබැයි ඇත්තටම මේක එහෙම දෙයක් නෙවෙයි වෙලා තියෙන්නේ. හේතුව දැන් හිතන්නකෝ අත්තනායක කියන තැන ඉස්සරහා තියෙන B12 11 ඔයා මොනවා හරි ටයිප් කරනවා. දැන් මාර වැඩි. මොකද වැඩි? අත්තනායකේ අත්තනාය විතරයි පේන්නේ. එහා පැත්තේ පේන්නේ නැහැ. ඇයි දැන්? හේතුව තමයි මේ කොලම් එකේ පළලමදි. මේ කොලම් එකේ පළලමදි. right? පළල හදා ගන්න විදිය මම හරියට පස්සේ මීට පැහැදිලි කරලා දෙන්නම්. මම දැනට මෙන්න මේව කරලා පෙන්නන්නම් මේ වැඩේ. A අකුරයි B අකුරයි දෙකම එකට එකතු වෙන තැන තියෙනවනේ. A අකුරයි B අකුරයි දෙකම එකට එකතු වෙන තැන මෙන්න මේ ලයින් එක. මෙන්න මේ ලයින් එකේ මැදට ගිහිල්ලා ක්ලික් කරලා පොඩ්ඩක් මේ පැත්තට මම මේව ඇද ගන්නවා. ඇදගත්තාම අර A කියන කොලම් එකේ පළල මොකද වෙන්නේ? වැඩි වෙනවා. A කියන කොලම් එකේ පළල චුට්ටක් වැඩි කරගත්තා. right අපි ඉස්සරහට ඔය ටික කතා කරමු. දැන් මෙන්න මේ විදිහට ටයිප් කරලා මම මේ පැත්තෙන් උඩට ගිහිලා name කියන එක ඉස්සරහින් දා ගන්නවා subject එක. මේ පන්තියේ ළමයි 10 දෙනෙක් ඉන්නවා. පන්තියේ ළමයි 10 දෙනාගේ ලකුණු එක දාන්න යන්නේ subject පහක්. සිංහල ඉස්සරහට ගියා English, maths, music, science. subject කීයද? 5යි. දැන් මේ පහේ ඉස්සල්ලාම කරන්න ඕනේ දැන් සමීකරණ ගන්න කලින් අපි දැන් මෙතනදී දාගමු මේ එක එක්කෙනාගේ ලකුණු. මොනවාද ලකුණු? නිමල් සිංහල වලට කීයක් අරන් තියෙනවද? 65යි. දැන් මට පල්ලෙහාට ටයිප් කරනක ලේසි නිසා මම පල්ලෙහාට එන්ටර් කර කර යනවා. 65යි. සුනිල් අරන් තියෙන්නේ ලකුණු කීයද සිංහල වලට? මම මෙන්න මෙහෙම පල්ලෙහාට එක එක්කෙනාගේ ලකුණු ටික මොකද කරන්නේ? ටයිප් කරගෙන යනවා. right ඊට පස්සේ ඔයාට සෙල් අතර ගමන් කරන්න. ඒ කියන්නේ ඔයාට මේ තියෙන සෙල් අතර ගමන් කරන්න ඕන වුණාම මවුස් එකෙන් ඔයාට ඕන තැන ගිහින් ක්ලික් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කීබෝඩ් එකේ ඊතල හතරක් තියෙනවනේ. ඔය ඊතල වලිමුත් පුළුවන් ඔයාට එහෙට මෙහෙට යන්න. right සිංහල ඉංග්‍රීසි වල ටයිප් කරනවා ලකුණු දෙනවා පල්ලෙහාට ටයිප් කරනවා. ඔයාලා හරහට ඕන නම් හරහට ටයිප් කරන්න පුළුවන්. නමුත් මට පහළට ටයිප් කරගන්න එක ලේසි නිසා මම පල්ලෙහාට මෙන්න මේ විදිහට ටයිප් කරලා දාගන්නවා. right arrow keys වලින් මම උඩට යනවා. මෙන්න මේ විදිහට ඉතුරු එකක් ටයිප් කරගන්න. මතක තියාගන්න ඔයා ටයිප් කර කර එන්න කරොත් එහෙම ඔයාට පහළට ටයිප් කරගෙන යන්න පුළුවන් කියාවක් තමයි තියෙන්නේ. right ඊට පස්සේ අන්න මොකද්ද අපි මියුසික් වල ලකුණු ටික ඔන්න මියුසික් වල ලකුණු ටිකක් දෙන්න. right මම ඉක්මනට ටයිප් කරනවා මම බල ඉන්නේ නැහැ මොනවාද ටයිප් වෙන්නේ කියන එක කියන්නේ right මෙතන එක තැනක වැරද්දක් තියෙනවා අපි ඒක හදාගමු. මෙන්න මෙතන තියෙනවා 655 වැටිලා තියෙන මම ඒක වෙනස් කරන්න 65. right මෙන්න මේ විදිහට ඔයාගේ ලකුණු ටික ටයිප් කරගන්නවා ඔයාගේ මාර්ක් ෂීට් එකේ තියෙන. right මෙන්න මෙතෙන්ට දැන් ඔයා දාගන්න මොකද්ද? ටෝටල් එකක් හොයන්න යන්නේ. මොකද්ද ඔයා හොයන්න යන්නේ? ටෝටල් එකක් හොයන්න. ටෝටල් එක කියලා කියන්නේ මොකද්ද? එකතුව. ටෝටල් එක කියලා කියන්නේ මොකද්ද? එකතුව. බලමු එකතුව ගන්න විදිය. දැන් ඔයා එකතු කරන්න ක්‍රමයක් දන්න කෙනෙක්. දැන් ඔයා එකතු කරන ක්‍රමයක් දන්න කෙනෙක්. බලන්න මේ ක්‍රමයට එකතු කරලා සමාන ලකුණේ පටන් ගන්න ඕනේ කියන එක දැන් දන්නවනේ. සමාන ලකුණ දාලා ටයිප් කරන කොහමද? 65 එකතු කිරීම 25 එකතු කිරීම 98 එකතු කිරීම 98 එකතු කිරීම 65. දැන් ඔයා මේක දිහා බලන් මේකට උත්තරේ හම්බ වෙනවද? දැන් ඔයා මේක දිහා බලන් ඉන්න උත්තරේ හම්බෙන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? අවසන් කරන්න ඕනේ. අවසන් කරන්නේ කොහොමද? enter බටන් එක press කරලා enter. right මෙයාගේ ලකුණු කීයද? 1240ක් කියලා එනවා. මෙයාගේ ලකුණු හම්බ වෙනවා කීයක්ද? 1240ක්. මෙයාගේ ලකුණු 1240ක් වෙන්න විදියක් නැහැ කියන එක තේරෙනවනේ. මෙයාගේ ලකුණු එන්න පුළුවන් කොහොමද? සබ්ජෙක්ට් පහක ලකුණු දුන්නේ කොහොමද 1240ක් වෙන්නේ? ක්ලික් කරලා බලනවා. මෙන්න ගිහින් ක්ලික් කරා. මොකක්ද අවුල? උඩ ෆෝමියුලා පහ එකේ පෙන්නනවා. කොහමද? 65 එකතු කිරීම 25 එකතු 987ක් ටයිප් කරලා. වරදක් වෙනවා මගේ. දැන් කොහොමද මේක එඩිට් කරන්නේ? දැන් මම ටයිප් කරලා උත්තරේ වැරදි. වැරදෙන්න හේතුව තමයි මම ගිහින් ක්ලික් කරලා බැලුවා ෆෝමියුලා බාර් එකේ සමීකරණේ පෙන්නන පොඩි අවුලක් වෙලා මගේ අතින්. මොකක්ද අවුල? 98 වෙනුවට තව 7ක් වැඩිපුර ටයිප් කරලා දැන් තියෙන 987යි. එහෙනම් උත්තරේ වැරදි. එහෙනම් මේක එඩිට් කරන්න ඕන. කොහොමද එඩිට් කරන්නේ? සමීකරණේ හදපු එකට ඩබල් ක්ලික් කරන්න මවුස් එකෙන්. මවුස් එකෙන් ඩබල් ක්ලික් කරලා ඔයාට මෙන්න මේකනේ මකන්න ඕනේ. ඒක මකලා දැන් ආයෙත් එන්න කරනවා.
right දැන් නිමල්ගේ මුළු ලකුණු වල එකතුව කීයද 351යි ආය හදලා බලමුද දැන් කාය හදන්න යන්නේ සුනිල්ගේ ලකුණ දැන් මෙහෙමයි දැන් මෙහෙම කිව්වා කියලා ඔයා හිතන්න දැන් Excel දන්න කෙනෙක් නම් දන්නවා වැඩේ කොහොමද ඉස්සරහට යන්නේ කියලා දැන් අලුතෙන් කෙනෙක් නම් මතක තියාගන්න දැන් ඔයා හිතන්න එපා දැන් Excel එහෙනම් පුළුවන් කියලා තාම ඔයාට Excel එක ගණන් හදන විදිහ කියලා දුන්නේ නැහැ ඒතර මොනවද මෙච්චරලා කියලා දුන්නේ ආයේ මේ කියලා දෙන්න ඔයා Excel වලට පුරුදු කරනවා තාම right Excel නම් මෙහෙම ගණන් හදන්න බෑ ඔයාට හරිද නමුත් ඔයා මේ වැඩේ බලාගෙන ඉන්න ඕනේ හරිද ඔන්න යනකොට දැන් ඊට පස්සේ මෙන්න මෙහෙම ඊළඟ එක්කෙනා හදලා බලමු සුනිල්ගේ කොහොමද සුනිල්ගේ හදන්නේ ඔන්න පටන් ගත්තා සමාන ලකුණක් දෙන්න සමානයි 35 එකතු කිරීම 36 එකතු කිරීම 66 එකතු කිරීම 65 එකතු කිරීම 98 ආය එකතු කිරීමක් දන්නවද ආය එකතු කිරීමක් දාන්නේ ඇයි ආය එකතු කිරීමක් දාන්න එකතු කරන්න දෙයක් තියෙන්නේ බයි එහෙනම් දාන්නේ නැහැ දැන් එන්න කරන්න right උත්තරේ කියද 300යි වැඩි පැහැදිලි නේ ලේසි වැඩි මේ අයෝෂගේ ලකුණු එකතුව 5 එකතු කිරීම 98 එකතු කිරීම 56 එකතු කිරීම 36 එකතු කිරීම 36 එකතු කරා උත්තරේ 291යි ලේසි වැඩි වාරයි right හැබැයි ඔයා Excel වල මෙහෙම ගණන් හදාගන්න බයි Excel වල ගණන් හදන්නේ ඔය ක්‍රමයට තමයි පුංචි ගැටලුවක් තියෙනවා මොකක්ද ඔයා Excel වලම ඇදුවොත් තියෙන ගැටලුව ඔයාට තියෙන ගැටලුව තමයි මෙන්න මේක. මොකක්ද දන්නවද? යම් හේතුවකට හිතමුකෝ නිමල්ගේ ඉංග්‍රීසි වල ලකුණු ටික 25 ටයිප් වෙලා තියෙන්නේ වැරදිලා. එතන තියෙන්න ඕනේ 75යි. දැන් ප්‍රශ්නයක්. එහෙනම් ඔයා 25 උඩ ක්ලික් කරලා දැන් මකනවද? මකන්නේ නෑ 75යි කියලා ටයිප් කරන්න යන්නේ. 25ට 75ක් කියලා ටයිප් කරොත් එහෙම 25 ඉඳන් 75 වෙනකොට කීයක් වැඩි වෙන්න ඕනද? 50ක් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ ටෝටල් එක 351ක් තියෙන ටෝටල් එක වැඩි වෙන්න ඕනේ කීයද? 401ක් විදියට. බලමුකෝ වැඩි කළා වැඩි වෙනවද කියලා. 75 ටයිප් කරා එන්ටර්. එහෙම වැඩි වුණාද? වැඩි වුණේ නැහැ. ඇයි වැඩි වුන්නේ නැත්තේ? වැඩි නොවෙන්නේ හේතුව තමයි ඔයා ටෝටල් එකට ගිහින් ක්ලික් කරනවා. ටෝටල් එකට ගිහිල්ලා ඩබල් ක්ලික් කරනවා. මෙතන තාම තියෙන්නේ මොකද්ද? 25යි කියලානේ අතන වෙනස් වුණාට වැඩක් නැහැ මෙතන තියෙන්නේ මොකද්ද 25යි කියලා. එහෙනම් ඔයා මෙතනත් වෙනස් කරන්න ඕනේ කීයද 75 කියලා. දැන් එතන කළ බලමු. දැන් උත්තරේ කීයද 401යි. එතකොට ඔයාලට තේරෙනවද මම කියන්නේ මොකද්ද කියලා? කියන්නේ මොකද්ද? මේ ක්‍රමයට ගණන් හැදුවට කමක් නැහැ. හැබැයි මේ ක්‍රමයට ගණන් හදන එකේ පොඩි ගැටලුවක් වෙන තැනක් තියෙනවා. මොකද්ද ගැටලුව වෙන තැන? ඔයාගේ data වෙනස් වුණොත් ඊට සාපේක්ෂව ඒකට ගැලපෙන විදිහට ඔයාගේ උත්තර ටික වෙනස් වෙන්නේ ප්‍රශ්නයක් නෙවෙයිද ලොකු ප්‍රශ්නයක් ඇයි data වෙනස් වෙන්න පුළුවන් ඕනම වෙලාවක හැබැයි data වෙනස් වෙන උත්තරේ වෙනස් වෙනවා එතකොට මොකද කරන්නේ ඔයා ආයි සමීකරණය හදන්න පටන් ගන්න වෙනවා right අන්න ඒ නිසා අපි Excel වල මෙන්න මෙහෙම ගණන් හදන ක්‍රමේ සම්පූර්ණයෙන් පැහැර කරන්නේ අවශ්‍ය දැන් තියෙන මේ විදිහට ගණන් හදන්න මේ විදිහට ගණන් හදුවට අපි සම්පූර්ණයෙන්ම මීට වඩා වෙනස් ක්‍රමයක් භාවිත කරනවා සමීකරණ නිර්මාණය කිරීම සඳහා මොකද නැත්තම් අර data වෙනස් වෙනකොට උත්තර වෙනස් වෙන්නේ හරිද data වෙනස් වුණොත් උත්තර ටික වෙනස් වෙන්නේ මේ නිසා තමයි අපි කිව්වේ මේ ක්‍රමේ බැහැර කරලා තව ක්‍රමයකට යනවා බලන්න මොකද්ද ක්‍රමය කියලා මෙන්න මෙහෙම තමයි කරන්න වෙන්නේ මේ ටික මම ඩිලීට් කරලා දාන්නම් දැන් මට මේ වැඩේ ඕනේ නැති නිසා right උත්තරේ ගන්න ඕන තරමට ගිහිල්ලා සමාන ලකුණක් දාගන්න සමාන ලකුණක් දාලා දැන් අපි කලින් මොකද්ද කරේ නිමල්ගේ සිංහල ලකුණු 65 ඒ නිසා 65 කියලා ටයිප් කරලා එකතු කිරීමක් දෙනවා දැන් නිමල්ගේ ඉංග්‍රීසි වල ලකුණු කියන්නේ 75යි 75 දාලා එකතු කිරීමක් දෙනවා අන්න ඔය ක්‍රමයේ වෙනුවට ඔයා පාවිච්චි කරන්න යන්නේ මොකද්ද සෙල් එකේ ඇඩ්‍රස් එක මොකද පාවිච්චි කරන්න යන්නේ සෙල් එකේ ඇඩ්‍රස් එක මොකද සෙල් එකේ ඇඩ්‍රස් එක නිමල්ගේ සිංහල වල ලකුණු ටික තියෙන්නේ කොහෙද P කොලම් එකේ දෙවෙනි රෝ එකේ එහෙනම් මොන සෙල් එකේ තියෙන්නේ P දෙකේ මොකේ තියෙන්නේ P දෙකේ ඒක මෙතෙන්ට ගන්න මෙන්න මෙහෙම කොහොමද
සමාන ලකුණක් දාගන්න. දැන් කලින් කරේ කොහොමද? සමාන ලකුණක් දැම්මා අවශ්‍ය කරන ඉලක්කම ටයිප් කරනවා. දැන් කරන්නේ කොහොමද දන්නවද? දැන් ඔයා කරන්නේ සමාන ලකුණක් දාලා මවුස් එකෙන් ගිහිල්ලා මෙන්න මේ 65 උඩ ක්ලික් කරනවා. තේරෙනවද? සමාන ලකුණක් දාලා මේ මවුස් එකෙන් ගිහිල්ලා ඔයාගේ 65 උඩ ක්ලික් කරනවා. මොකද්ද වෙන්නේ බලන්න එතකොට ඔන්න 65 උඩ ක්ලික් කරනවා. අන්න උත්තරේ ගන්න තැන V2 කියලා පෙන්නනවා. කොහොමද එහෙම පෙන්නන්නේ? ඔයා සමාන ලකුණක් දාලා තැනකට ගිහිල්ලා ක්ලික් කරොත් ඒ සෙල් එක ඔටෝමැටිකලි ඔයාගේ සමාන ලකුණ ඉස්සරහින් දාලා දෙනවා. දැන් මොකද්ද කියන්නේ? සමානයි B2. මොකද්ද ගත්තේ? සමානයි B2. මොකද්ද B2 කියන්නේ? සිංහල වල ලකුණු කාගේද? නිමල්ගේ ලකුණු. නිමල්ගේ සිංහල වල ලකුණු තියෙනව කියන්නේ B2 වල. එහෙනම් දෙනවා සමාන ලකුණක් දාලා මොකද්ද? මෙන්න මේ උඩ ක්ලික් කරනවා. ක්ලික් කළා දැන් එකතු කරන්න තියෙන නිසා අර වගේම එකතු කිරීමේ ලකුණ දානවා. 75 උඩ මවුස් එකෙන් ක්ලික් කරා එකතු කිරීමේ ලකුණ දැම්මා. මැත්ස් වල තියෙන 98 උඩ ක්ලික් කරා එකතු කිරීමේ ලකුණ දැම්මා. මේක උඩ ක්ලික් කරා කිරීමේ ලකුණ දැම්මා. සයන්ස් උඩ ක්ලික් කරා දැන් එන්ටර් කරා. උත්තරේ කීයද? 400යි. ඉතින් කලින් යදුවත් ආවේ 400යි දැන් යදුවට ඉන්නේ 400යි. මොකක්ද වෙනස? වෙනස තමයි කලින් අපි මතක තර data වෙනස් කරලා උත්තරේ වෙනස් වෙන්නේ නැහැ. දැන් වෙනස් කරලා බලමු. මෙයාගේ ලකුණු 65යි නෙවෙයි. මෙයාගේ ලකුණු 95යි. right? type කරන 95යි කියන්නේ. දැන් එන්ටර් කරනවා. අර 400ක දිහා බලන්න. 400ක right? 400කට ගියොත් එහෙම ඔයා බලන්න right? දැන් එන්ටර් කරනවා. ඔන්න එන්ටර් කරලා බලන්න. දැන් උත්තර තියෙන්නේ 431යි. 401 දීපේ ඔටෝමැටිකලි වෙනස් වෙනවා 400 කීයද? 31කට. ඒ කියන්නේ දැන් ඔයාගේ මෙතන තියෙන values වෙනස් වුණොත් ඊට සාපේක්ෂව ඔයාගේ තියෙන උත්තරේ වෙනස් වෙනවා. ඊට සාපේක්ෂව ඔයාගේ උත්තරේ මොකද වෙන්නේ? වෙනස් වෙනවා. දැන් ඒකේ තියෙන වාසිය මොකද්ද? දැන් අර ගේමේකේ තියෙන වාසිය මොකද්ද ඔයාලට තියෙන්නේ? අර ක්‍රමයට ඔයා සමීකරණයක් හදුවොත් එහෙම ඔයාගේ සමීකරණයේ තියෙන දත්ත වෙනස් වෙනකොට උත්තරේ වෙනස් වෙනවා. මේ ක්‍රමයට ඔයා හදුවොත් එහෙම ඔයාගේ අදාළ දත්ත වෙනස් වෙන විදිය අනුව උත්තරේ මොකද වෙන්නේ? වෙනස්. හරිද? ඊළඟ වාසිය. ඔයා ඉලක්කම් භාවිතා කරන සමීකරණයක් හදුවොත් ඔයා කලින් දත්ත ඔක්කොම දැනගෙන තියාගන්න. හැබැයි ඔයා මේ ක්‍රමයට සමීකරණ හදනවා නම් ඔයා කලින් දත්ත කියන දේවල් දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. මම ඒකට පස්සේ පැහැදිලි කරනවා. දෙවෙනි කාරණාව ගැන මම පස්සේ පැහැදිලි කරන්නම්කෝ. පළවෙනි කාරණාව තමයි ඔයාලට මම කියපු ඔයාගේ data මෙන්න මේ විදිහට වෙනස් වෙනකොට උත්තරෙත් වෙනස් කරගන්න. අපි ඒක ටික ලොකු ගණනක් ටයිප් කරනවා. 998. දැන් එතන කරන්න. ඒත් උත්තරේ වෙනස් වෙනව නේද? right? මෙතන 98 වෙනුවට ටයිප් කරන්නකෝ 567. වෙනස් වෙනව නේද? ඇයි ඒ? අර සමීකරණයට භාවිතා කරලා තියෙන්නේ මොනවාද? සෙල් එකේ ඇඩ්‍රස් එක මොකද්ද? P2ට එකතු කරන්න C2, C2ට එකතු කරන්න D2, D2ට එකතු කරන්න E2, E2කට එකතු කරන්න F2. එහෙනම් මොකද්ද කියන්නේ? ඔයවත් ඉලක්කමක් ගැන කියලා තියෙනවද? නෑ. P2කේ තියෙන අගය කීය වුණා? බිංදුවද 100ද ලක්ෂද 10000ද 50000ද 75000ද මිලියනේද? Excel වලට ඒක අදාළ නෑ. Excel කරන්නේ මොකද්ද? P2 වල තියෙන අගයට C2 වල අගය එකතු කරනවා. තේරුණාද? එහෙනම් මෙතනදී මෙන්න මේ B2 කියලා කියන්නේ C2 කියලා කියන්නේ ඔයාගේ සමීකරණය සඳහා ඔයා භාවිත කරන cell address. right? දැන් එතන කරොත් අපි කියමු මොකද්ද වාසිය? data වෙනස් වෙන විදිහත් එක්ක උත්තරේ මොකද වෙන්නේ? වෙනස් වීමකට ලක් වෙනවා. පැහැදිලිද කාරණාව? එතකොට දැන් කොහොමද සමීකරණ හදන්නේ? කලින් ක්‍රමයට හැදුවා දැන් මෙතන කඩේ ගිහින් එනවා කඩේ ගිහින් ඇවිල්ලා අම්මා කියනවා නැත්තම් ඔයාට හිතනවා මේකේ තියෙන මේ ගණන් ටික එකතු කරලා බලන්න. කඩේ බඩු බිල එකතු කරලා බලන්න. කැල්කියුලේටර් එකක් නැහැ ෆෝන් එකේ. දැන් මොකද කරන්නේ? Excel ඕපන් කරා ගෙවුවා සමානව. සමානලකුණක් ගහලා මොකද කරන්නේ? සීනි වලට මෙච්චරයි, හාල් වලට මෙච්චරයි, පොල් වලට මෙච්චරයි, right? ඔච්චර කරන්නේ නැහැ. ටිකක් ටයිප් කරලා හාල් මෙච්චරයි, පොල් මෙච්චරයි, සීනි මෙච්චරයි, right? එතකොට ඇස්ට්‍රා වලට මෙච්චරක් ගියා, පොල් තෙල් වලට මෙච්චරක් ගියා. ඔයා ටයිප් කරන යනවා දැන් කරන්ට් එක. right? ටයිප් කරගෙන ගිහිල්ලා එන්ටර් කරන්න. උත්තරේ ලේසියෙන් හම්බ වෙනවා. ඉතින් එහෙම ගණන් හදන්න පුළුවන් කොහොමද කියලා කියන්නේ? පුළුවන් හදන්න.
හැබැයි ඔයා ඔෆිස් එකක වැඩ කරද්දී ඔයා ප්‍රොෆෙෂනල් විදිහට වැඩ කරද්දී හොඳට මතක තියාගන්න data වෙනස් වෙන විදිහ අනුවත් එක්ක ඔයාගේ උත්තර ටික වෙනස් වෙනවා. data වෙනස් වෙන විදිහ අනුව ඔයාගේ උත්තර ටික වෙනස් වෙනවා. data වෙනස් වෙන විදිහ අනුව ඔයාගේ උත්තර ටික වෙනස් වෙන්න ඕනේ නම් ඔයා සමීකරණයක් හදන්නේ කොහොමද? සමානයි මේ සෙල් එක එකතු කිරීම 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 මේ සෙල් එක. මොකද මේ සෙල් එක කියන්නේ P2 වලට C2 එකතු කරා C2 වලට D2 එකතු කරා D2 වලට E2 එකතු කරා E2 වලට F2 එකතු කරා එකතු කළ උත්තරේ පෙන්වන්න දැන් එන්න කරමු. right උත්තරේ 1759ක් කියලා පෙන්නනවා. එතකොට මතක තියාගන්න ඕන කාරණාව තමයි හරිද? මතක තියාගන්න ඕන කාරණාව තමයි අපි අර බඩු බිල එකතු කරා වගේ එකතු කරන්න ඕනොත් එකතු කරාට ගැටලුවා නෑ. හැබැයි හැම වෙලාවෙම මතක තියාගන්න සමීකරණ සඳහා වැදගත් වෙන්නේ සහ සමීකරණ සඳහා ගැළපෙන්නේ right සමීකරණ සඳහා වැදගත් වෙන්නේ සමීකරණ සඳහා ගැළපෙන්නේ right sorry call එකක් ආවා. එතකොට ඔයාගේ සමීකරණය ඔයා හදාගෙන එනකොට ඒ සමීකරණය හදද්දී මෙන්න මේ විදිහට ඔයා සමීකරණ හදන්න ඉගෙන ගන්න. අපි දෙවෙනි එකත් හදලා බලමු. සමානයි මවුස් එකෙන් ක්ලික් කරන්න කියලා මේ 35 උඩ ක්ලික් කරා එකතු කිරීම 36 උඩ ක්ලික් කරා එකතු කිරීම එයා ඔටෝමැටිකලි සෙල් ටික දාගන්නවා. P3 එකතු කිරීම C3 එකතු කිරීම මේක උඩ ක්ලික් කරා. D3 එකතු කිරීම මේක උඩ ක්ලික් කරා. මොකද්ද? මියුසිකල් ලකුණු 65 එකතු කිරීම මේක උඩ ක්ලික් කරා. දැන් උත්තරේ කියන්නේ 300යි. ලේසි වැඩේනේ. ඒ නිසා ඔයා සමීකරණයක් හදද්දී ඉස්සෙල්ලා මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. ඔයාගේ සමීකරණය හදද්දී නිකම්ම නිකන් ඉලක්කම් වලින් ටයිප් කරන්නේ නැහැ. මොකද ඔයා ඉලක්කම් දන්නේ නැහැ ඇත්තටම මොකද. ඔයා හදන්නේ කොහොමද? එහෙනම් සෙල් එකේ ඇඩ්‍රස් එක භාවිතා කරන්න. දැන් කොහොමද සෙල් එකේ ඇඩ්‍රස් එක භාවිතා කරන්න. දැන් ওই පැත්තට විතරක් නෙවෙයි. මෙතෙන් එකතුවක් ගන්න ඕනේ කියන්නේ සිංහල ළමයි අරන් තියෙන ළමයික ඔක්කොගේම එකතුවක්. ඔයා මෙතෙන්ට ගන්න ඕනේ right ඔක්කොම ගන්න ඕනේ මෙතනදී right එකතුවක් සමානයි මේක උඩ ක්ලික් කරා මොකක්ද එන්නේ සෙල් එක BP එකතු කිරීම මේක උඩ ක්ලික් කරා 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 එකතු කිරීම මේක උඩක් ක්ලික් කරා එකතු කිරීම මේක උඩක් මෙහෙම ක්ලික් කරනවා එකතු කිරීම මෙතන ක්ලික් කරා එකතු කිරීම මෙතන ක්ලික් කරා කොහොමද සෙල් ඇඩ්‍රස් එක පෙන්නන්නේ B2 plus B3 plus B4 B5 B6 B7 B8 B9 B10 P11 කියලා ඔයාලට පෙන්නනවා සමීකරණයට අදාළ සෙල් ඇඩ්‍රස් ටික දැන් ඔයා එන්ටර් කරපුවාම ඉක්මනින් ඔයාගේ උත්තරය හම්බ වෙනවා මෙයාලා හැමෝගෙම සිංහල වල ටෝටල් එක කීයද 587යි මේ අපිට එකතු කරන්න ඕනේ නැති වෙන්න පුළුවන් මම මේ කියන්නේ සමීකරණයක් එකතු කරද්දී හරහට එකතු කරන්නත් පුළුවන් පහළට එකතු කරන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා පැහැදිලිද කියන කාරණාව right ඔයාට ඕන නම් යම් කිසි ආකාරයෙන් මේක එකතුවක් ගන්න සමානක් දීලා ඔයාට පුළුවන් මේ සෙල් ඇඩ්‍රස් එකින් එක මෙන්න මේ විදිහට ඇතුළත් කිරීමක් කරගන්න මෙන්න මේ විදිහට අපි අපේ සෙල් ටික එකතු කිරීමේ ලකුණු දාලා මෙන්න මේ විදිහට දෙනවා. right මේ විදිහට දීලා අපි එන්න බටන් එක ප්‍රෙස් කරාම උත්තරය ආපහු හම්බ වෙනවා කොහොමද 587ක් කියලා. right පැහැදිලිද වැඩේ කරන විදිය right එතකොට මේමයි තව ලේසි ක්‍රම තියෙනවා තව කරන්න පුළුවන් ක්‍රම තියෙනවා ගණන් අතර ක්‍රම තියෙනවා මම හැම වෙලාවෙම කියන්නේ එක සැරේ ඔයාට හැමදේම උඩට දාගන්න බෑ එක සැරේ ඔයාට කියන දිල වැඩක් නෑ ඒ නිසා ස්ටෙප් බයි ස්ටෙප් යන්නේ ඔන්න එක්සෙල් මූලික දේවල් ටික තමයි යන්නේ ගණන් හදන විදිය තමයි මේ කියලා දෙන්නේ මොන ගණන්ද එකතු කරන විදිය තමයි තාම ඔයාට මම කියලා දෙන්නේ තාම ශ්‍රීක මොකුත් කියලා දුන්නේ සාමාන්‍යයෙන් එකතු කරගෙන යන විදිය තමයි ඔයාට මේ මම කියලා දෙන්නේ මම මේක ඩිලීට් කරලා දාන්නම් ආයෙත් හදන්න ඔන්න බලන්න හදන විදිය සමානයි මේක එකතු කිරීම මේ සෙල් එක උඩ ක්ලික් කරා එකතු කිරීම මේ සෙල් එක උඩ ක්ලික් කරා එකතු කිරීම මේක උඩ ක්ලික් කරා එකතු කිරීම මේ සෙල් එක උඩ ක්ලික් කරා එන්ටර් බටන් එක ප්‍රෙස් කරා
උත්තරේ 1759ක් කියලා වාට හම්බ වෙනවා. එහෙනම් වාට තේරෙනවා දැන් ගාණක් හදන්න ඕන හදන විදිය. right. එතකොට ඔන්න වාට අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන්. දැන් මේක දෙයක් තියෙනවා. ඔයා සමීකරණයක් හදනකොට ඔයාට සමීකරණයකට හදාගන්න පුළුවන්කම දෙකක් තියෙනවා. එකක් ඔයා සෙල් ඇඩ්‍රස් වලින් අදාළ සමීකරණය හදන්න. අනිත් එක වාට පුළුවන් මොනවා කරනවද? ඉලක්කම් භාවිතා කරනවා ඔයාට සමීකරණය අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන් කියලා කිව්වේ. දැන් අපි මෙහෙම දැන් මෙතනත් අපි අගේ වෙනස් කරගමු. මෙතනත් අපි අගේ තිබ්බ ගාන වෙනස් කරලා හදාගමු. 359. දැන් ඔයාලා හිතන්නකෝ දැන් මෙහෙම දෙයක් මෙතෙන්ද ගිහිල්ලා දැන් අපි ඊළඟ කෙනාගේ කාගේද සුනිල්ගේ ලකුණු වල එකක් ගන්න යනවා. කොහොමද ගන්න යන්නේ? සමානයි 35 උඩ මවුස් එකකින් ක්ලික් කරා එකතු කිරීම 36 උඩ ක්ලික් කරා එකතු කිරීම 66 උඩ ක්ලික් කරා එකතු කිරීම 65 උඩ ක්ලික් කරා එකතු කිරීම 98 දැන් එන්න කරා. උත්තරේ කියන්නේ 300යි. උත්තරේ කීයද? 300යි. right? හැබැයි මේක මේ වාසිය මොකද්ද අපි කිව්වේ? data enter කරලා තියෙන මෙන්න මේ විදිහේ සෙල් එකක තියෙන value එක වෙනස් වුණොත් උත්තරේ තීර සාපේක්ෂව මොකද වෙන්නේ? වෙනස් කරගන්න පුළුවන්. තේරුණාද කියප එක? ඒ නිසා ඔයාට පුළුවන් හැකියාවක් ලැබෙනවා Excel වලදී ඔන්න ඔය විදිහට සමීකරණයක් නිර්මාණය කිරීමක් කරගන්න. right. okay ඊට පස්සේ බලමු මෙන්න මේක දෙයක්. ඔයා එක සමීකරණ දැන් මෙතන සමීකරණ කීයක් ඔයා දැන් ඔය විදිහට හදන්න ඕනේද? ඔයා ඔය වගේ සමීකරණ 10ක් හදන්න ඕනේ. හිතන්නකො පන්තියේ ළමයි 100ක් හිටියේ කියලා. මුළු ඉස්කෝලේම හදනවා. ඉස්කෝල ළමයි 2000 වෙන්නේ. දැන් ඔයා අර සමීකරණ කී පාරක් හදන්න ඕනද එහෙනම් 2000 පාරක් හදන්න. එහෙනම් එකම සමීකරණය නම් යන්නේ Excel අපිට කියනවා එකක් හැදුවාම ඇතිලු. තේරුණාද? Excel කියනවා ඔයා හදන සමීකරණය මෙන්නම හදන්නේ එකම සමීකරණය නම් එයා කියනවා අපිට මොකක්ද? සමීකරණයක් හදද්දී ඒ වගේම සමීකරණ නම් හදන්නේ එකක් හැදුවාම ඇති. දැන් මොකද කරන්නේ? දැන් කරන්න යන්නේ මෙන්න මෙහෙම වැඩක්. දැන් ඔයා හදාගත්ත සමීකරණය උඩට ගිහින් මවුස් එකකින් ක්ලික් කරනවා. ඔයා හදාගත්ත සමීකරණ උඩට ගිහින් මවුස් එකේ ක්ලික් කරනවා. ක්ලික් කරලා පොඩ්ඩක් පේජ් එක පොඩ්ඩක් zoom කරන්නම් ඔයාලට පේන්න ඕන විදිහට මෙන්න මේ විදිහට ඔයාලට පේන්න ඕන විදිහට අපි පොඩ්ඩක් මේක හදාගන්න. හදලා දැන් ඔයාලට පේනවද මම මේක තවත් ටිකක් zoom කරන්නම්කෝ. මෙන්න මේ වගේ පොඩ්ඩක් පොඩ විශාල කරලා පෙන්නන්නම් ඔයාලට. ඔයාලට පේනවනේ දැන් මම මවුස් එකෙන් ගිහලා යම් සෙල් එකක් උඩ ක්ලික් කරපුවාම මෙන්න මේ විදිහට වටේට පෙන්නන කොළ පාට කොටුවක්. වටේට පෙන්නන මොකද කොළ පාට කොටුවක් පෙන්නනවා. සමහර මැෂින් වල ඕක කියන්නේ පරණ වර්ඩ් වගේ පරිගණක වල භාවිතා කරනවා නම් කළු පාටින් පෙන්නනවා. නැත්තම් කොළ පාටින් පෙන්නන ඒ ගැටලුවක් කරගන්න යන්න එපා. එතකොට ටෝටල් එක අරගෙන හදලා ඉවර නම් අපි මොකද කරන්නේ? අනිත් ඒවට මේක ආදේශ කරන්නේ. කොහොමද ආදේශ කරන්නේ? මෙන්න මේ විදිහට ඔයා මේකට ක්ලික් කරපුවාම පෙන්නනවනේ මෙන්න මේ බෝඩර් එක. ඒ බෝඩර් එකේ ඔයාට පේනවත් දන්නේ පේන්නේ නැත්නම් පේජ් එක හොඳට පොඩ්ඩක් ඔයාගේ zoom වලින් ඉන්න නිසා zoom එකේ ඒ වාගේ ඩෙස්ක්ටොප් එක පොඩ්ඩක් zoom කරන්න. ඔය වාගේ ෆෝන් එක zoom කරන්න මට බලා ගන්න පුළුවන් කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මෙතන තියෙන ඉර උඩට ගිහිල්ලා ක්ලික් කරගෙන පල්ලෙහාට අදින්න. අනිත් ඒවාගේ උත්තර හම්බෙන්නේ නැද්ද ලේසියෙන්ම? හම්බෙනවා ලේසියෙන්. තේරුණාද කියන එක? තා පල්ලෙහාට එකක් මම හිතන්නේ ඉතුරු වෙලා තියෙනවා මේක කොහොමද දාගන්න? right. එතකොට ඔයා Excel වල සමීකරණයක් හදලා ඒ වගේම සමීකරණ නම් හදාගන්න තියෙන්නේ ඔයාට අවශ්‍ය විදිහට එකක් හදලා මෙන්න මේ ෆොටෝ උඩ ක්ලික් කරලා ක්ලික් කරගෙන පල්ලෙහාට අදින්න. මෙන්න මේ. right. දැන් ඔයාට පුළුවන් හැකියාවක් තියෙනවා අවශ්‍ය ඕනම විදිහකට right අවශ්‍ය ඕනම විදිහකට ඔයාට පුළුවන් සමීකරණයක් හදලා මේ විදිහට ඇදලා හදාගන්න. මෙහෙම අඳිනවට කියනවා අපි වචනය. මෙහෙම අඳිනවට අපි කියනවා මොකක් කරනවා කියලාද?
ඔටෝ ෆිල් කරනවා කියලා කියනවා. අපි කියන්නේ ඔටෝ ෆිල් කරනවා කියන්නේ. ඔයාට ඔටෝ ෆිල් කරන්න දීලා තියෙනවා පුංචි කොටුව තියෙනවනේ. දැන් ඔයාට මේක ස්ක්‍රීන් එකේ පේන්නේ නැති වුණාට මෙන්න මේ වම් අත පැත්තේ යට කෙළවරේ පොඩි කොටුවක් තියෙනවා. හරිද? මේ කොටුව උඩ ක්ලික් කරනකොට මේ කරන ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියලාද අපි? ඔටෝ ෆිල් කරනවා. ඔටෝ ෆිල් කරන්න නම් ඔයා මොකද කරන්න ඕනේ? මවුස් එකෙන් සෙල් එකක් උඩ ගිහිල්ලා කරලා මෙන්න මේ ෆිල් හැන්ඩල් එක ළඟින් ක්ලික් කරලා පල්ලෙහාට අදින්න. රයිට්? අපි කියනවා මේක මොකද්ද? ඔටෝ ෆිල් කරනවා කියලා කියනවා. මේකට කියනවා ඔටෝ ෆිල් කරනවා කියලා. මොකද්ද කරන්නේ එතකොට? එකක් හදනවා ඒක අනිත්‍යවට ආදේශ කරන්න ඕන නම් ඒකේ ෆිල් හැන්ඩල් එකට ගිහිල්ලා ක්ලික් කරලා පහළට අදිනවා. එතකොට බලා ගන්න පුළුවන් එකක් හදලා අනිත් ඒ වගේ තියෙන එකතුව කොහොමද තියෙන්නේ කියලා. එකක් හදලා අනිත් ඒ වගේ තියෙන එකතුව ගන්න කොහොමද කියලා ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කියාවක් තියෙනවා. එකක් හදලා ඔටෝ ෆිල් එකක් දාන්න. එකක් හදලා ඔටෝ ෆිල් එකක් දාන්න. එතකොට එකක් හදලා ඔටෝ ෆිල් එකක් දැම්මම ඔයාට හරිය ලේසියෙන් ගොඩක් පහසුවෙන් අනිත් සමීකරණ වලට ගැලපෙන විදිහට ඒවා හදාගන්න වෙනස් කරන්න පුළුවන් කියාවක් තියෙනවා. පැහැදිලිද ඔයාලට මම කියපේ? සමීකරණයක් හදනවා නම් ඒ සමීකරණය හදන්න ඔයා සෙල් ඇඩ්‍රස් එක පාවිච්චි කරන්න. හැබැයි අනිත් කේවලත් ඔයා හදන්න යන්නේ නෑ සමීකරණ. ඔයා කරන්නේ මේ සෙල් එක හදපු උඩ ක්ලික් කරලා ෆිල් හැන්ඩල් එකට ගියා. ෆිල් හැන්ඩල් එකට ගිහිල්ලා ක්ලික් කරගෙන මෙන්න මේ ඔටෝ ෆිල් ක්‍රියාවලිය පාවිච්චි කරලා ඔටෝ ෆිල් එක මෙන්න මේක. right. පැහැදිලිද උඩ වැඩේ? ඔයාට එකතුවක් ගන්න ඕන නම් එකතුව ගන්න විදිය මම කියලා දුන්නා. ඔයාට අවශ්‍ය නම් මේව මොකක් කරන්නද? ඔයාට අවශ්‍ය නම් එකම විදියේ සමීකරණයක් හදාගන්න එකයි හදන්න. ඒක තියාගන්න හදන්න කියද? එකයි හදන්න. එකක් හදලා ඔයාට පුළුවන් මෙන්න මෙතනින් ක්ලික් කරලා පහළට ඔටෝ ෆිල් එක දාගන්න පුළුවන් කියාවක් තියෙනවා. මම හිතනවා වැඩි පැහැදිලි කියලා ගියේ කොහොමද කියන එක ගැන තාම කතා කරන්නේ එකතු කරන විදිය, අඩු කරන විදිය, වැඩි කරන විදිය, බෙදෙන විදිය විතරයි වාට පැහැදිලි දෙයගෙන right? එතකොට එකතු කරන්න, අඩු කරන්න, තියෙන වැඩි කරන්න, බෙදන්න තියෙන මේ වගේ ඇතුලේ අපිට පුළුවන් කියාවක් තියෙනවා. right? Excel වල ඔටෝමැටිකලි විදියක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් මේ විදිහට ඔයා දැන් අපි කිව්වා ඔයා ඉලක්කම් භාවිතා කරලා එකතු කරන්න ගියොත් ඒක කරදරයි. right? ඉලක්කමෙන් ඉලක්කම ටයිප් කර කර දෙන්න ඕනේ. අවුලක් නැහැ. දැන් සිස්ටම් එකක් තියෙනවා මොකද්ද? මෙන්න මේ විදිහට. ඒ තමයි ඉලක්කම් ඇතුළත් කරන්නේ සෙල් එකේ ඇඩ්‍රස් එක ටයිප් කරලා අපිට පුළුවන් කියාවක් තියෙනවා අවශ්‍ය විදිහට ඒ හදාගත්ත සමීකරණය ඔටෝ ෆිල් කරන්න. හැබැයි සෙල් ඇඩ්‍රස් භාවිතා කරනවා. එතකොට ඔයාට Excel වල සමහර දේවල් තියෙනවා, සමහර සමීකරණ තියෙනවා, ඒ වගේ උත්තර ඔටෝමැටිකලි වාට හම්බෙනවා. ඒ වගේ උත්තර ඔටෝමැටිකලි හම්බෙන ඒවා තියෙනවා. ඔය මතක තියාගන්න හැමදේම අපිට ඔටෝමැටිකලි ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔයා සමීකරණයක් හදනකොට ඔය එකතු කිරීමේ සමීකරණය හදනවා වගේම වැඩි කිරීම, අඩු කිරීම, බෙදීම කියන ඒවාත් හදාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් මේ විදියට ඔයාට සමීකරණයක් හදාගන්න පුළුවන් නම් එකතු කරන්න, අඩු කරන්න, වැඩි කරන්න, බෙදන්න ඔයාගාව තියෙන අපි ගත්තොත් එහෙම මේකේ තියෙන දේවල් ටයිප් කරලා ඔයාට ඕන විදියට එකතුවක් ගන්න, අඩු කරන්න, වැඩි කරන්න, බෙදන්න ඔයාලට දැන් පුළුවන්. හැබැයි ඔයා මේ ක්‍රමයට අඩු කරන්න, වැඩි කරන්න ගියොත් එහෙම පොඩි ගැටලුවකට එනවා කියන්නේ මොකද්ද? උදාහරණයක් තමයි ගණන් 1000ක් තියෙන එකතු කරන්න. ඇතුලේ තියෙනවා ටයිප් කරන්න තමයි. එහෙම කියලා ඉතින් සෙල් එක දෙන්න ගියත් හරි අමාරුයි. ඇයි ඒ? ගණන් 1000ක් තියෙන දැන් 1000ක් වා දෙන්න ඕනේ. තේරෙනවද? ගණන් 1000ක් තියෙන දැන් 1000ක් වා දෙන්න ඕනේ සෙල් එකට එකතු කරන්න. ඒ වැඩේ තමයි වෙන්නේ. ඒ නිසා උන් ලේසියෙන් කරගන්න පුළුවන්.
තියෙනවා. අපි ඒක කතා කරනවා මොකද ඊට පස්සේ කරගෙන යන්නේ කියන කාරණාව ගැන. right ඒවට උත්තර ඔටෝමැටිකලි ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. උත්තර ඔටෝමැටිකලි ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි ඒ නිසා පස්සේ ඒක අපිට කතා කරගමු සමහර ඒවා අපිට අවශ්‍ය කරන විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මතක තියාගන්න ඔන්න එකතුවක් ගන්න මෙන්න තැනට එනකම් විතරයි අර කතා කරන්නේ. වෙන කතා කරාද? එකතුව ගන්න තැනට එනකම් විතරයි කතා කරන්නේ. හරිද? මීට වඩා තව ලේසිකම ටිකක් තියෙනවා. ප්‍රැක්ටිස් කරන්න මේ වීඩියෝ එක අමතක වෙච්ච අය බැරි වුණාය සිග්නල් ප්‍රශ්න තිබ්බාය මේක ආපෞසරයක් බලන්න. right? ඒ වීඩියෝ එක තව පැයකින් හෝ එකමාරකින් අප්ලෝඩ් කරනවා. ඒ අප්ලෝඩ් කරාම මම මේ වීඩියෝ එක ආපෞසරයක් බලන්න. හරිද? බලලා ඔයා බේසික් ටික අල්ලගන්න. මේක මෙහෙමදී අපි මේව දේවල් ටික කියලා දෙන්නම්. මොනවාද? ඔයාට මේක සිලෙක්ට් කරන්න පුළුවන්. සිලෙක්ට් කරලා ඔයාගේ හෝම් එකට ගිහිල්ලා ඔයාගේ ෆොන්ට් එක වෙනස් කරගන්න. දැන් මේ විදිහට අපි කියනවා තව දෙයක්. ඔයාට පේනවනේ මේ ඒ අකුණ සහ මෙතන තියෙනවා එක. ඒ එකයි එකට එකතු වෙන තර මෙන්න මේ පැත්තේ පොඩි කොටුවක් තියෙනවනේ. මේ කොටුවට ක්ලික් කරපුවම අර සෙල් ටික ඔක්කොම Excel sheet එකේ මොකද වෙන්නේ? සිලෙක්ට් වෙනවා. දැන් ඔයාට පුළුවන් මෙතනින් ඕනනම් ෆොන්ට් එක වෙනස් කරන්න. right දැන් ඔක්කොගෙම වෙනස් වෙනවා. ෆොන්ට් සයිස් එක 12ක් වෙන්න ෆෝල්ඩ් 10ක්. එතකොට ඒව කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට මේකේ ෆොන්ට් එකේ කලර් එක සයිස් එක වගේ දේවල් ටිකක් ඔයාට වෙනස් කරගන්න ඕන නම් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් මේ දේවල් ටිකක් වෙනස් කරගන්න. right ඒ වගේම තමයි මෙතනින් ඔයාට පුළුවන් මේකට බෝඩ් එකක් වගේ දානවා නම් බෝඩ් එකක් දාන්න පුළුවන්. මේකේ නිකන් try එකක් දීලා බලන්න කරගෙන යන්න. ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන් කියාවක් තියෙන Excel සාමාන්‍ය සරල අවබෝධයක් යටතේ වැන්ටික් කරගෙන යන්න පුළුවන් කියාවක් තියෙනවා. මේකේ අපි සාමාන්‍ය සරල ගණන් වලින් ඉඳලා ඇඩ්වාන්ස් ස්ටෙප් දක්වාම කරගෙන යනවා. right එතකොට මතක තියාගන්න ඔයා ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් නම් ඔයාට මොනවාද Excel ගැටලු තියෙනවා නම් සහ ඔයාගේ තියෙන වැඩ කරන තියෙන කෙනෙක් නම් ඒ එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්න පුළුවන් කියාවක් තියෙනවා. ඒකට අපිට හැමෝටම වැඩ ටික ලේසි නිසා. ඒ නිසා ඒවත් මොකද තියාගන්න ගමන් right වැඩිම කතා කරන්න ඕනේ පොඩ පොඩ ඉගෙන ගන්න. හැබැයි ළමයි සිද්ධ අපිට කලින් අතර කරගන්න බැරි වෙනවා. මොකද කලින් අපි මේකෙත් මෙහෙමයි. ගණන් තමයි හදන්නේ. මොන ගණන්? එක ගණනක් හදන්න සමහරවිට අපිට පැය භාගයක් පැයක් යන්න පුළුවන්. එක ගණනක් හදන්න. right මම ගණනක් දීලා ඕන පොඩි වෙලාවක් වලට දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ගණන හදලා බලන්න. හරිද? ඉතින් හදලා බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ විදිහට පිළිවෙලට ලස්සන මේ ටික කතා කරගෙන යන්න. අද දවසේ lesson එකේ වීඩියෝ එක තව ටිකක් අප්ලෝඩ් වෙනවා. ඒක ලින්ක් එක වඩ දානවා. ආයෙසරයක් මේ කියලා දුන්න දේවල් ටික පොඩ්ඩක් ස්ටඩි කරලා බලන්න. ඊට පස්සේ අඩුපාඩු තියෙනවා ආයෙ හදා ගන්න පුළුවන් ඔයාලට. ඕකේ රයිට්. ඒ විදිහට තමයි ඔයාගේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ අවශ්‍ය දේවල් ටික. ඊළඟට කියන්න තව දෙයක්. right මම මේකේ recording එක stop කරන්න